ඈත කාලෙක බෝධිසත්වයන් දෙන්නෙක් කෑම හොයාගෙන යනවා. කොටි දෙනක් පැටව් ගහලා. වෙහෙසටයි බඩගින්නටයි ඒ පැටවුන්ව කන්න යන්නේ. එක්කෙනෙක් කොටි දෙනට කෑම හොයන් එනකං අනෙක් යාළුවා පැටව් ගැන ඇහැ ගහගෙන ඉන්න තීරණය කළා. කෑම හොයාගෙන එද්දි අනෙක් යාළුවා පේන්න නැහැ. කොටි දෙන පැටව් මරාගෙන කන පාපෙන් බේරන්න එයා ජීවිතේ දන් දීලා. ඒ සත්ව ලෝකෙ හැටි. ඒ වගේම මනුස්සයන්ගේ උතුම් බව. මේ දේවල් වෙනස් වෙන්නේ නැහැ. කොටියා අපට ඉන්න ලස්සනම සතෙක්. උන් නිදැල්ලේ ඉන්න පින්තූර සමහරු රාමු කරගන්නවා. උන්ගේ හැමේ රටාව විලාසිතා ලෝකෙ ජනප්‍රියයි. ඒත් ඌ සතුන් මරාගෙන කන විලෝපී සතෙක්. රටක ස්වාභාවික පරිසර පද්ධතියට විලෝපීන් උවමනායි. වගාවට හානි කරන ගෝනුන්, මුවන්, වඳුරන් වගේ සතුන් සහ විසකුරු සර්පයන් පවා ස්වාභාවිකව පාලනය වෙන්නේ කොටින් වගේ විලෝපීන්ගෙන්. ළමා කතාවල කොටිරාලහාමි කියලා කියන්නේ ඒ හන්ද වෙන්න ඇති. අපේ රටටම ආවේනික කොටි වර්ගය තමයි පැන්තෙරා පාදුස් කොටියා. කැලේ ඉන්න කොටි බලන්න සංචාරකයන් එන්නේ වැල නොකැඩි. හැබැයි දැන් උන් වඳ වී යාමේ තර්ජනයක් තියෙනවා. කැලෑ එලි වෙලා උන්ට දඩයම් හිඟයි. ඉඳහිට ගම් වදින කොටියෙක් හරක් පට්ටියක එළු පට්ටියක සතෙකුව ඇදන් යනවා. සත්ව ලෝකෙ හැටිනේ පාඩුයි තමයි. අපිත් වැඩිය හිතන්නේ නැතුව වාඩුව ගන්න සතාගේ ජීවිතේ නැති කරලා. ඔය විදියට අපේ රට පුරා අවුරුද්දකට කොටි සෑහෙන ගාණක් මරා දැමෙනවා. හැබැයි දැන් විසඳුමක් තියෙනවා. කිරි ගොවීන්ගේ සතෙකුට කොටියෙකුගෙන් හානි වුණොත් වන්දි ගන්න පුළුවන් පැය 24ක් ඇතුළත වාර්තා කළොත්. කණ්ඩායමක් ඇවිත් හොයා බලලා දවස් 3ක් ඇතුළත වන්දි ලබා දෙනවා. මේ විසඳුම ලබා දෙන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනසත්ව සහ ස්වභාව ආරක්ෂක සංගමය, LOLC සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යන ආයතනවල සහභාගීත්වයෙන්. මේ වන්දි ක්‍රමය පිළිබඳ වැඩි විස්තර මේ අංකවලින් ලබා ගන්න. කිරිගොවියාගේ ජීවිකාවත් කොටින්ගේ ජීවිතත් සුරකින වන්දි ක්‍රමය. සතුන් නොමරා වන්දි ලබා ගන්න එක වඩා හොඳයි නේද?